ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්නද කල්පනාව. එහෙනම් BYD ඔයාට ගැලපෙනවද කියලා බලමු. BYD Build Your Dream 1995 තමයි මේ කම්පැනි එක චයිනාවලදී පටන් ගන්නේ. ඒ බැටරි මේකින් කම්පැනි එකක් විදිහට. හැබැයි 2020-25 අතර කාලයේදී ලෝකයේ වැඩියෙන්ම සෙල් වෙන ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ BYD සමාගම. BYD චයිනා මාකට් එක විතරක් නෙවෙයි මේ වෙනකොට මුළු ලෝකෙටම වාහන එක්ස්පෝර්ට් කරනවා. අපි බලමු ලංකාවේදී BYD වාහනයක් ගද්දී මොනවද ඔයා සැලකිලිමත් වෙන්න ඕන දේවල් කියලා. කාරණා අංක 1 Battery and Range. මම කලින් කිව්වා වගේ BYD ආරම්භ වුණේ බැටරි නිෂ්පාදන කම්පැනි එකක් විදිහට. මෙයාලගේ බැටරි ටෙක්නොලොජි එක හඳුන්වන්නේ BYD Blade Battery Technology කියලා. මේ ටෙක්නොලොජි එක දැනට EV වල තියෙන හොඳම බැටරි ටෙක්නොලොජි විදිහකට තමයි වාහන විශේෂඥයින් හඳුන්වන්නේ. හැබැයි මේ සමාගම කියන තරමේ රේන්ජ් එකක් ඔයාලට මේ වාහන වලින් ගන්න බෑ. මොකද මේ වාහනවල යන පැසෙන්ජර්ස්ලා ප්‍රමාණය, දාගෙන යන බර ප්‍රමාණය සහ ලංකාවේ පාරවල් සමග මේ රේන්ජ් එක අඩු වෙන්න පුළුවන්. කාරණා අංක 2. බැටරි charge time. ඉලෙක්ට්‍රික් වාහනයකට යන්න කලින් ඔයා මේ වාහනේ charge කරන්න කොච්චර වෙලාවක් යනවද කියලා කල්පනා කරාද? ශ්‍රී ලංකාවේ මේ වෙනකොට EV වලට විශාල ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. හැබැයි DC chargers එහෙමත් නැත්නම් fast chargers වල ඉල්ලුමට සරිලන සැපයුමක් දැනට නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට ඔයාලට මේ වාහන ඔයාලගේ ගෙදරදී තමයි charge කරගන්න වෙන්නේ. ඔයාගේ වාහන මොඩල් එකේ AC charge එහෙම නැත්නම් ගෙදරින් charge කරගන්න කොච්චර වෙලාවක් යනවද කියන එක ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න වෙනවා. සාමාන්‍යයෙන් full electric BYD වාහනයක් ගෙදරදී charge කරන්න පැය 6ක් 10ක් අතර කාලයක් ගත වෙනවා. ඒ වගේම DC වලින් 100% ඉඳන් 180 දක්වා විනාඩි 30ක් විනාඩි 45ක් අතර කාලයකදී මේ වාහනයක් charge කරගන්න පුළුවන්. ඉතින් මේ වේලාවන් වාහනේ මොඩල් එක අනුව වෙනස් වෙනවා. ඔයාලට සෝලර් සිස්ටම් එකක් සවි කර ගැනීමේ හැකියාවක් තියෙනවා නම් පෙට්‍රල් හෝ ඩීසල් වාහනයකට සාපේක්ෂව ඉතාමත් වැඩි ඉතිරියක් මේ BYD වාහන වලින් ලබා ගන්න පුළුවන්. කාරණා අංක 3 Features and Technology. BYD වාහන ඇත්තරම ගත්තොත් ටෙක් ලෝඩඩ් වාහන විදිහට තමයි වෙළඳ පොළට නිකුත් වෙන්නේ. මේ වාහනවල දැනට වාහනයක තියෙන්න ඕන උපරිම තාක්ෂණය වගේම සේෆ්ටි ෆීචර්ස් තියෙනවා. හැබැයි මෑතකදී සිදුවුණු අනතුරු කිහිපයක් නිසා මේ ෆීචර්ස් වල ක්‍රියාකාරීත්වය ගැන විවිධාකාරයේ මත මතුවලා තියෙනවා. මේ මොන සේෆ්ටි සහ ඇඩ්වාන්ස් ෆීචර්ස් තිබුණත් ඔයාගේ විනයගරුක රිය පැදවීම හා ඉවසිලිමත්භාවයෙන් කටයුතු කිරීම මගින් රිය අනතුරු වළක්වා ගන්න පුළුවන්. කාරණා අංක 4 Resale Value. BYD තවමත් තමන්ගේ බ්‍රෑන්ඩ් රෙපියුටේෂන් එක බිල්ඩ් කරන ගමන් ඉන්න කම්පැනි එකක්. ඉතින් මේ වාහනවල රීසේල් වැලියු එක මේ නිසා වගේම කාලයත් සමග බැටරිය පවර් එකේ අඩුවීමත් සමග රීසේල් වැලියු එක අඩු වෙන්න පුළුවන්. මොකද මේ ඉලෙක්ට්‍රික් වාහනවල මුදලින් 40%ක් 45ක ප්‍රමාණයක් වැය වෙන්නේ මේ බැටරි එක සඳහා. කාරණා අංක 5 Price. Why do you laugh? BYD is trying to compete. Why do you laugh? Have you seen their car? I have seen their cars, yes. In fact, at the Berkshire Hathaway meeting, I saw their cars. Yeah. Well, they are on a different, tell me why you're laughing. You don't see them at all as a competitor? No. Why is that? I mean, they offer a lower price point. I don't think they have a great product. ටෙස්ලා සමාගමටත් අභියෝගයක් වුණු මේ BYD වාහන සාපේක්ෂව මිලෙන් ඉතාම අඩුයි. නමුත් ලංකාවේ ටැක්ස් සහ වෙනත් හේතුන් නිසා සාපේක්ෂව මිලෙහි ලොකු වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. දැනට BYD ඩොල්ෆින් රථය ලක්ෂ 107ක මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ තමයි දැනට ලංකාවේ මිලදී ගන්න පුළුවන් අඩුම BYD රථය. හැබැයි නිල නොලත් ආරංචි මාර්ගවලට අනුව BYD Seagull රථය ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා කියලා දැනගන්නට ලැබුණා. මේ රථය රුපියල් ලක්ෂ 65-75 අතර රේන්ජ් එක නිකුත් වෙයි කියලා තමයි අපි හිතන්නේ. මේ වාහනේ රිවිව් එකක් අපි ළඟදීම අප්ලෝඩ් කරනවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා කොළඹ නුවර මාතර ඉන්නවා නම් මේ BYD වාහන ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතාමත් හොඳ build quality එකක් බලා ගන්න පුළුවන් වුණ නිසා තමයි අපි මේ වීඩියෝ එක කරේ. BYD කියන්නේ දැනට මිලදී ගන්න පුළුවන් ඉතාමත් හොඳ ඉලෙක්ට්‍රික් වාහනයක් විදිහට next generation අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. තවත් මේ වගේම ඉන්ට්‍රස්ට් වීඩියෝකින් අපි ආයෙමත් හමු වෙමු.